සුබ දවසක් ඔයාලා හැමෝටම විසා කිචන් channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ පොල් ටොපි හදන රෙසිපියක්. මේක හරිම ලේසි හදාගන්න. ඔයාලා පළවෙනි පාරට නම් පොල් ටොපි හදන්නේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. පළමු පොල් ටොපි හදන්න මොනවද ඕනි වෙන්නේ කියලා. මෙතන මම පොල් ගෙඩියක පොල් අරගෙන තියෙනවා. සීනි ග්‍රෑම් 400, කිරිපිටි මේස හැඳි දෙකක්, බටර්, ලුණු, වැනිලා කලරින්. දැන් අපි තාච්චයක් ලිපේ තියාගෙන සීනි ග්‍රෑම් 400 එකතු කරගමු. ඊට පස්සේ පොල් ටික අපි දා ගන්න ඕන. මෙතන පොල් ගන්න ඕන. ඔයාලා හොඳින් බෙන්ඩර් කරලා ගන්න. අපි මේකට වතුර ටිකක්වත් එකතු කරන්නේ නැහැ. වතුර එකතු කරන්නේ නැතුව මෙන්න මේ වගේ අඩු ගින්දරේ තියාගෙන කවලම් කරගන්න ඕන. හොඳින් කවලම් කරගන්න. පළවෙනි වතාවට පොල් ටොපි හදන කෙනෙක් නම් ඔයාලා අඩුම ගින්දරේ මේ පොල් ටොපි එක හදාගන්න. එතකොට ඔයාලට හරිම ලේසි. මේ බලන්න ටික වෙලාවක් කලවම් කරද්දී පොල් වල තියෙන තිත ගතිය මතුවෙනවා. ඒක නිසා අපිට වතුර පොඩ්ඩක්වත් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පොල් වල තිත ගතිය තියෙන නිසා. හැම වෙලාවෙම තාච්චිය වටේ තියෙන පොල් ටිකත් එකතු කර කවලම් කරගන්න. දැන් අපි ලුණු ටිකක් එකතු කරගමු. අඩුම ගින්දරේ මේ පොල් ටොෆි එක හදාගන්න නිසා ඉක්මනින්ම මේ තිත ගතිය නැති වෙන්නේ නැහැ. ඒක නිසා හදන්න වෙලා යනවා. වෙලා ගියාට ඔයාලට හරිම විදියට හදාගන්න පුළුවන්. දැන් මම මේ එකතු කරන්නේ වැනිලා තේ හැන්දක්. දැන් කිරිපිටි මේස හැඳි දෙක එකතු කරගන්න. හැම වෙලාවෙම මේ වගේ හොඳින් කවලම් කර අපි මිශ්‍රණය හදාගන්න ඕන. දැන් මේ මිශ්‍රණයේ තෙත ගතිය ටිකක් අඩු වුණාම අපි බටර් එකතු කරගන්නවා. මේ වගේ බටරුත් දාලා අපි හොඳින් කවලම් කරගන්න ඕන. මෙන්න මේ වගේ වටේව එකතු කර කවලම් කරගන්න. දැන් අපි කලරින් බිංදු දෙකක් එකතු කරගමු. ඔයාලා කැමති පාටක් මේකට ගන්න. දැන් විනාඩි 30ක් පමණ මම මේක කවලම් කරගෙන තියෙනවා. අඩුම ගින්දරේ හදාගන්න නිසා තමයි ටිකක් වෙලා යන්නේ. කවලම් කරනකොට මෙන්න මේ වගේ එක ගුලියකට මිශ්‍රණය එනවනම් ඒක තමයි හරි පදම. ඒ වෙලාවට ඔයාලා ලිපෙන් බා ගන්න ඕන. දැන් මේ වගේ ට්‍රේ එකක් අරගෙන බටර් ටිකක් ගා ගන්න. දැන් අපි හදාගත්ත පොල් ටොපි මිශ්‍රණය මෙන්න මේ වගේ ට්‍රේ එකට දාලා කෙහෙල් කොලයක් ආධාරයෙන් අපි මේ ටික තුනී කරගමු. ටිකක් වෙලා නිමෙන්න තියලා අපි කෑලි කපා ගන්න ඕන. මේ වගේ ඔයාලා කැමති හැඩයකට කෑලි කපා ගන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම ලේසි මේ පොල් ටොෆි එක හදන්න. ඒ වගේම හරිම රසයි. හවස තේ බොන වෙලාවට කන්න ඔයාලත් ගෙදරදී හදලා බලන්න. දැන් අපි කපාගත්ත කෑලි එකින් එක මෙන්න මේ වගේ අහුරගමු. ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් කරන්නකෝ. ඔයා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් විසා කිචන් channel එක subscribe කරන්න, like කරන්න. තෙරුවන් සරණයි හැමෝටම.